Hello guys, welcome back to ARID School. ඔයගොල්ලෝ ඉතින් අදත් එකතු වෙලා තියෙන්නේ තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ YouTube ආදායම ගැන. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන හිටියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මගේ YouTube ආදායම කොහොමද ඉන්වෙස්ට් කරේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ARID School channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන රතු පාට subscribe button එකත් click කරලා අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මම හිතනවා මේක ගොඩක් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් වෙයි කියලා. එහෙනම් අපි තවත් වැඩි කතා නැතුව යමු අද අපේ වීඩියෝ එකට. right guys, ඉතින් YouTube වලින් හම්බ කරන්න පුළුවන් විදිය ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් YouTube එකෙන් ක්‍රම දෙකකට හම්බ කරන්න පුළුවන්. මීට අමතරව තවත් එක ක්‍රම තියෙන්න පුළුවන්. ඒත් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මේ ක්‍රම දෙක ගැන. ඉතින් මම අද ලොකුවට මේ වීඩියෝ සාධන එක ගැන YouTube ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මම බේසික්ලි මම කරපු දේවල් ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම YouTube එකෙන් ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට සල්ලි හම්බ කරලා තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි හැමෝම දන්න YouTube monetization වලින්. ඒ කියන්නේ අපිට watch hours 4000යි subscribersලා 1000යි හම්බුණාට පස්සේ අපිට පුළුවන් monetization වලට apply කරන්න. ඉතින් monetization වලට apply කරාට පස්සේ එතනින් එහාට යන්න steps කිහිපයක් තියෙනවා. අපි AdSense account එකක් අපිට තියෙන්න ඕනේ. අපි ඒ AdSense account එක අපේ YouTube එකත් එක්ක link කරන්න ඕනේ. ඉතින් ඒ වගේ steps කිහිපයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ address verification letter එක අපිට හම්බ වෙනවා Google AdSense එකකින්. මෙන්න මේ AdSense verification letter එකත් ගොඩක් important part එකක්. සමහර අයට මේ letter එක apply කරාට එන්නේ නැහැ. සමහර අයට මේ letter එකට ආවට ඒ pin එක enter කරාට සමහර අයගේ verify වෙන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ හැම ප්‍රශ්න එකකටම හරියට ඕගොල්ලන්ට අවශ්‍ය document, ඕගොල්ලන්ට අවශ්‍ය විස්තර ඒගොල්ලන්ට හරියට ලබා දෙන්න ඕනේ. එහෙම දුන්නොත් ඕගොල්ලන්ට පුළුවන් ඒ steps හරි විදියට complete කරගන්න. ඉතින් ඒ හැම step එකක්ම complete කරගත්තට පස්සේ අපි කතා කරමු YouTube revenue එක ගැන. YouTube revenue එක හම්බෙද්දි ඕගොල්ලෝ දන්නවා ඩොලර් 100ක් පිරුණාට පස්සේ තමයි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ආදායම ලබා ගන්න පුළුවන්. මාසිකව ඕගොල්ලන්ගේ YouTube නාලිකාවේ ඩොලර් 100ක් එකතු වෙනවා නම් ඕගොල්ලන්ට මාසිකව ආදායමක් විදියට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඩොලර් 100 complete වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් කොහොම හරි අපි මේ YouTube revenue එක ගැන කතා කරද්දී එතන අත්‍යවශ්‍යම දේවල් කිහිපයක් තියෙන ඕගොල්ලොත් එක්ක කතා කරන්න මම දැනගත්ත දේවල්. ඉතින් ඕගොල්ලෝ දැනටමත් මේ දේවල් සමහරක් දේවල් ඕගොල්ලෝ දන්නවා වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ YouTube revenue එකෙන් එහෙම නැත්නම් views වලට ඕගොල්ලන්ගේ videos අතරේ YouTube එකෙන් ad play කළා ඕගොල්ලන්ට ගෙවන ගාන. ඒ ගාන ඕගොල්ලෝ සාමාන්‍ය ටිකක් වැඩි ගානක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මම ඕගොල්ලන්ට recommend කරන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ foreign audience එකක් target කරලා videos හදන්න. මොකද ලංකාවේ audience එකක් නම් ඕගොල්ලන්ගේ videos බලන්නේ මේ මගේ වගේ ඇත්තටම ලොකු revenue එකක් ඕගොල්ලන්ට YouTube එකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් කොච්චර views ගියත් videos වලට ලොකු මුදලක් YouTube එකෙන් ගෙවන්නේ නැහැ. ඕගොල්ලන්ගේ videos බලන්නේ ලංකාවේ audience එකක් නම් ඕගොල්ලන්ට පුළුවන් නම් UK USA වගේ foreign audience එකක් ඕගොල්ලන්ගේ videos වලට attach කරගන්න. එහෙම වුණොත් ඕගොල්ලන්ට හොඳ revenue එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මගේ videos වල නම් ලංකාවේ audience එකක් බලන නිසා ලොකු ඩොලර් ප්‍රමාණයක් හම්බෙන්නේ නැහැ. සමහර දවස්වලට ඩොලර් දශම ගණන් ආපු අවස්ථා තිබ්බා. ඒ කියන්නේ මම ගොඩක් videos දාන්නෙත් නැතුව තිබ්බ අවස්ථාවල ඩොලර් දශම ගණන් ආපු අවස්ථා තිබ්බා. ඒ නිසා මට ලොකු ආදායමක් ලැබුණා කියන්න බෑ මේ YouTube revenue එකෙන්. ඉතින් මේ YouTube වලින් සල්ලි හම්බ කරන එක ගැන කතා කරද්දී තව පැත්තක් තියෙනවා. මේ YouTube එකෙන් ad play කරලා අපිට ගෙවන ගාන විතරක් නෙමෙයි YouTube එකෙන් පුළුවන් අපිට තමන්ගේම brand එකක්, තමන්ගේම name එකක්, brand name එකක් build කරගෙන ඒ හරහා අපිට පුළුවන් සල්ලි හම්බ කරන්න. ඒ කියන්නේ අපි මොකක් හරි brand name එකක් build කරගන්නවා. ඒ brand name එක හරහා අපි තව කෙනෙක්ගේ product එකක්, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ company එකක්, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ service එකක් අපි promote කරලා අපිට ඒගොල්ලන්ගෙන් යම්කිසි income එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙක තමයි මම ප්‍රධාන වශයෙන් පාවිච්චි කරේ YouTube එකෙන් සල්ලි හම්බ කරන්න.
ඉතිං අද වීඩියෝගෙන් මම ගොඩක්ම ෆෝකස් කරන්නේ මට YouTube එක ඇප්ලේ කරලා ඇඩ්ප්ලේ කරලා මට හම්බෙච්ච රෙවෙනියු එක ගැන තමයි මම අද වීඩියෝගෙන් ගොඩක් දුරට කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා ඩොලර් 100ක් වගේ තමයි හම්බ වෙන්නේ හැම පාරම ඩොලර් 100ක් කම්ප්ලීට් වුණාම තමයි අපිට පේමන්ට් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඩොලර් 100ක් කියන්නේ අද කාලේ ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 30000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් රුපියල් 30000කට ආසන්න ප්‍රමාණයක් තමයි මට YouTube එකෙන් ලබා ගන්න පුළුවන් උනේ. ඉතින් ඕකට හේතුව මම ඔයගලන්ට කලින් කිව්වා. මම හිතනවා ඒක ඔයගලන්ට ගොඩක් පැහැදිලි ඇති කියලා. ඔයා සාමාන්‍යයෙන් ලංකාව ඇතුළත නමක් බිල්ඩ් කරන්න වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් බිල්ඩ් කරන්න වගේ ටාගට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් සිංහලෙන් වීඩියෝ කරලා ලංකාවේ ඔඩියන්ස් එකක් ටාගට් කරලා වීඩියෝස් කරන්න. එහෙම නැතුව ඔයගොල්ලන්ගේ මේන් ගෝල් එක තියෙන්නේ YouTube revenue එකෙන්ම ads play කළම සල්ලි හොයන්න නම් YouTube එකෙන් එන සල්ලි ගන්න නම් ඒ කියන්නේ වගේ මූණ පෙන්වන්න නැතුව ගොඩක් සමහරක් අය කැමති මූණ පෙන්වන්න නැතුව වීඩියෝස් දාලා සල්ලි හම්බ කරන්න. ඉතින් මූණ පෙන්වන්න නැතුව වීඩියෝස් දාලා ඒ විදිහට සල්ලි හම්බ කරන්න ඕනේ නම් මම ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන්ම පුළුවන් තරම් ෆොරින් ඔඩියන්ස් එකක් ඔයගලන්ගේ වීඩියෝස් වලට ඇටච් කරගන්න try කරන්න. එහෙම කරොත් ඔයගලන්ට හොඳ රෙවෙනියු එකකට යන්න පුළුවන් වෙයි. රයිට්. ඉතින් මම වීඩියෝ එකේ මුලදී කිව්වා මගේ YouTube ආදායම කොහොමද මම ඉන්වෙස්ට් කරේ කියලා ඔයගලන්ට වීඩියෝ එකේ අන්තිමටම කියනවා කියලා. ඉතින් YouTube ආදායම ගැන කතා කරාම ඉතාමත් පුංචි මුදලක් තමයි ඒක. YouTube කියන්නේ ඇත්තටම මගේ සයිඩ් ඉන්කම් එකක්. YouTube කියන්නේ මගේ මේන් ඉන්කම් සෝස් එකක් නෙමෙයි. ඉතින් ඒ YouTube කියන සයිඩ් ඉන්කම් එකෙන් මට හම්බ වුණ රුපියල් 30000ක් වගේ ඉතාමත් පොඩි මුදලක්. ඉතින් රුපියල් 30000ක් කියන්නේ අද කාලේ තියෙන වියදම් එක්ක ඉතාමත් සුළු මුදලක්. ඉතින් ඒ වගේ මුදලක් හරි මට ලැබුණා මගේ YouTube මහන්සියට. මම ගොඩක් මහන්සියලා මේ වීඩියෝස් හදන්නේ. ඉතින් ඒ මහන්සියට පොඩි මුදලක් මට ලැබිලා තියෙනවා. ඉතින් මම හිතුවා ඒ මුදලත් ආයෙමත් මගේ YouTube වීඩියෝස් වලටම ඉන්වෙස්ට් කරන්න ඕනි කියලා. මගේ YouTube වීඩියෝස් වල ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක වැඩි කරන්න ඒ මුදල යොදවන්න ඕනි කියලා මම හිතුවා. ඉතින් මෙතනදී මම තීරණය කරා gimbal එකක් buy කරන්න. ගොඩක් මම vlogs එහෙම කරද්දි මගේ ස්ටේබිලයිසේෂන් පොඩ්ඩක් අවුල් යනවා. ඉතින් ඒවා ගොඩක් වීඩියෝස් වල කැපිලා පේනවා. ඉතින් ඒ දේවල් හදාගන්න මම විශ්වාස කරා gimbal එකක් buy කරොත් හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝ එකේ next part එකෙන් අපි බලමු මම කොහොමද gimbal එක buy කරේ, මම මොන shop එකෙන්ද gimbal එක buy කරේ, ඒ වගේම මම මොකද්ද buy කරපු brand එක, මොකද්ද gimbal එකේ වර්ගය කියලා අපි මේ වීඩියෝ එකේ ඊළඟ shot එකෙන් බලමු. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න අද වීඩියෝ එකත් එක්ක. රයිට්. ඉතින් මම buy කරේ DJI Mobile SC කියන gimbal එක. ඉතින් මේක පොඩ්ඩක් පරණ version එකක්. version එක පරණ වුණාට මගේ budget එකටයි මගේ වැඩවලටයි හැම දෙයකටම set වෙනවා. අනිත් දේ තමයි මේ gimbal එක තෝරගන්න ප්‍රධානම හේතුවක් තමයි DJI කියන brand එක. ඉතින් ඕගොල්ලොත් gimbal එකක් buy කරන්න හිතාගෙන ඉන්නවා නම් මම හිතන විදිහට ගොඩක් හොඳයි DJI වගේ ගොඩක් සාමාන්‍යයෙන් හොඳ පිළිගත් brand එකකට යන එක. ඉතින් මේ DJI gimbal එකේ stabilization සම්බන්ධයෙන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම මේ වීඩියෝ එකේ අන්තිමට දාලා තිනවා. ඉතින් ඒකත් බලන්න. එහෙනම් අද වීඩියෝ එකෙත් එන්ඩ් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් සුපුරුදු පරිදි ඔයගලන්ට IT ඉන්ඩස්ට්‍රි එක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, යුනිවර්සිටිස් ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි අද වීඩියෝ එක ඔයගලන්ට යූස්ෆුල් වුණා නම්, ඔයගොල්ලෝ අද වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ ARIT School channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි මේ වගේ තවත් අලුත් ගොඩක් interesting වීඩියෝ එකක් එක්ක අනිවාර්යයෙන්ම සෙට් වෙමු. මම අනුජය රණතුංග. Strong and fake a smile until I look away. But I've known you too long. It hurts to watch your blue eyes fade to gray as you fade away. As you fade away.
Yeah, I'm about to fade away. Cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't